Hello friends, welcome back to my YouTube channel. ඔයගොල්ලෝ මගේ Minecraft series එකේ 14 වෙනි episode එකත් එක්ක ඉතින් මේකේ මම කරන්න තියෙන mining යන එක තමයි. කොහොමද ඉතින් මම කලින් episode එකේ කිව්ව නේද මේක mining යනවා කියලා කිව්වේ නේද? අපලන්නේ මෙහෙම මේකේ දැනගත්තනේ mining යනවා කියලා. මොකද ඉතින් කලින් පාර නෙදර ගිහිල්ලා මැරුණා. එඳප්පු පුරවල. එඳප්පු පුරනවට වඩා හොඳයි බං TNT පුරන එක බෝම්බ දාන එක. අඩෝ කෑම නම් තියෙනවා බං චෙස් වල වඩු පිරලා කෑම තියෙනවා ඕන තරම් කෑම ගන්න අමතකුණානේ මං ගේම් එක ගැහුවේ නේ 13 වෙනි එපිසෝඩ් එක දැම්මට පස්සේ ගේම් එක ගැහුවේ නේ මේ අදමයි ගහන්නේ වෙනදට නම් ගේම් ප්ලේ මේ දවසක් දානවා මේ දවස්වල නම් එහෙම ගේම් ප්ලේ දාන්න විදියක් නෑ ගයිස් මම මෙන්න මේ පැත්තේ පොඩි මයිනින් එකක් හැදුවා ඈ අම්මට යකෝ මේ ඩයමන්ඩ් යකෝ මගේ ගාව එන්චාන්ට් කරපු ටිපෑස් එකක් තියෙනවා අර වෙලෙන්දගෙන් ගත්ත එන්චාන්ට් කරපු ටිපෑස් එක මොනිගේ මන් 360 ගාණක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ගැහුවා අද ඊයේ රෑ බලද්දි 341යි 42ක් ඉඳියා හොඳ 11 ගානට ඊයේ අර මොකද්ද මේ වීඩියෝ එකක් දැම්මා මොකද්ද අර මේ කාගේ වීඩියෝ එක දැම්මේ ජෝන් සීනාගේ ඒකට ලයික් තිබ්බෙත් නෑ එච්චර ඊයේ රෑ views තිබ්බෙත් නෑ ඉතින් රෑට ෆෝන් එක බලන්නේ නෑ ඉතින් කට්ටිය හරි ඊට පස්සේ අපේ පැත්තේ මොළ ගෙදරට ගිහිල්ලා එද්දි පොඩ්ඩක් YouTube එකට ඇවිල්ලා channel එකේ පොඩ්ඩක් බැලුවා ඉතින් බලද්දි ඊයේ රෑ දාපු වීඩියෝ එක ලයික් 380 ගාණක් තිබ්බා ලයික් සබ්ස්ක්‍රයිබර්ස්ලා 18ක් ඉඳියා ඊපස්සේ අර ඩයමන්ඩ් මම මේ ඩයමන්ඩ් මයින් කරන්න මොකද ආවොත් ඉවුවත් කලින් ඉතින් මගේ හෙල්මට් එක ඔක්කොම ටික නැති වුණා ඩයමන්ඩ් 29යි ඉතින් ඉතුරු මෙන්න මේ වගේ එක ඩයමන්ඩ් එකක් හම්බුනොත් හැමතැනම පොඩ්ඩක් හාරලා බලන්න ඕක ඩයමන්ඩ් හම්බුනේ මට වැඩි කතා කරන්න බෑ ඉතින් වීඩියෝ තියෙනවා අඩෝ මට රිස්ටෝන් එපා බං දැන් රිස්ටෝන් තියෙනවා 64 100ක් තියෙනවා දැන් ගලුත් තියෙනවා ඕනකට වඩා කළුවක් අඩෝ ඇත්තටම මං කළුවල් වලින් මොනවද බං කරන්නේ දැන් නම් 400ක් පන්නව තියෙන්නේ ලයික් විතරක් නෙවෙයි සබ්ස්ක්‍රයිබර්ස් +20 ගානක් ඉන්දියා thank you ඉතින් මට දුන්න සපෝට් එකට අර මගේ ජෝන් සීනාගේ වීඩියෝ එක බලලා මුලේ ওই පළවෙනි වතාවට ලයික් 400 ගානක් ආව එක වීඩියෝ එකට thank you ඉතින් කට්ටියට ඔක්තෙම ලව් ඉතින් ගැම්මක් තමයි ඉතින් thank you හැමෝටම දුන්න හෙල්ප් එකට මට ලාව ඕන කරනවා මොකද ඉවුන්නේ දැන් පෝටල් එක නිකන් අර මේ ටෝර් ගේට් එකක් වගේ හදා ජපාන් නිකන් අර ගේට්ටු දාලා තියෙනවනේ පන්සල් වල ඉස්සර හදාලා තියෙන අන්න ඒන් ගේට්ටුවක් වගේ හදා ගන්න ඕන මගේ පෝටල් එක චුට්ටක් හරි ලස්සන කරගන්න ඕන නැත්තම් මේ නිකන් කොටුවක් වගේ හදලා වැඩක් නැහැ මම ඩයමන්ඩ් ටික මයින් කරලා හොයාගන්න ඩයමන්ඩ් මයින් කරන්න ආවේ ඩයමන්ඩ් 64ක්වත් හොයාගෙන යන්න ඕනේ ඉතින් ඒකයි මම මේ ඩයමන්ඩ් මයින් කරන්නේ 64ක් මයින් කරන්න බැරිුණොත් ඩයමන්ඩ් 29ක් හරි මයින් කරන් යනවා එච්චරයි ලෝභ නොවි කුහක නොවි ඔන්න ඔය ලයික් බටන් එක තබන්න වීඩියෝ එක බලලා නිකන් ඉන්න බෑයි මේකන් ලයික් 50ක් හරි 20ක් හරි නැතුවත් ඉතින් 15 වෙනි එපිසෝඩ් එක වැටෙන්නේ 15යි 16යි සුප්‍රීම එපිසෝඩ් එක අපි 15 වෙනි එකේ හදනවා ටිපෑස් එකක් ලොකු එකක් පිළිමයක් ඊට පස්සේ 16 හදනවා ස්ටෝරේජ් එකක් අපේ බඩු දාන්න නිකන් ගෙදරක් වගේ තැනක් හදනොත් පෙට්ටි දාලා ඒක ඇතුලේ ලස්සනට තැනක් හදනවා ඒ ඔක්කොටම කලින් ඩයමන්ඩ් හොයන්න ඕන ඩයමන්ඩ් නාම මගේ ඩයමන්ඩ් තොප්පිය නැති වුණා කියලා ගොඩක් කට්ටිය දැක්කා වීඩියෝ එක බලපු කට්ටිය දැක්ක මගේ ඩයමන්ඩ් තොප්පිය නැති වුණා කියලා 13 වෙනි එකේ ලාව වලට වැටිලා ලාව වලට මොකක් හරි දැම්මොත් ඒක පිච්චිලාම යනවා හැබැයි නෙදරයිට් කඩුවක් දැම්මොත් පිච්චෙන්නේ නැහැ නෙදරයිට් කියන්නේ ගේම් එකේ බලවත් මාමර් එකනේ ඒක දැම්මොත් පිච්චෙන්නේ නැහැ
හැබැයි අනිත් ඔක්කොම පිච්චෙනවා. නෙදරයිට් වලින් හදන දේවල් විතරයි පිච්චෙන්නේ නැත්තේ. නෙදරයිට් ආමර්ද බ්ලොක්ද කඩුද ඒවා පිච්චෙන්නේ අනිත් ඔක්කොම ටික පිච්චෙනවා. ඔය දැන් දැක්කේ මෙන්න මෙතන ඩයමන්ඩ් එකක් තියෙනවා. උන්වන්ට මතක ඇති 8 වෙනි එපිසෝඩ් එකේ අපි අර විලේජ් එකකින් ගත්ත මෙන්න මේ එන්චාන්ට් කරපු ටිපෑස් එක. මේ දිලිසෙන මේ ආයුධ වලට කියන්නේ එන්චාන්ට් කරපු ආයුධ කියලා. අපිට එන්චාන්ට් ටේබල් එකක් හදුවනම් මේ වගේ දිලිසෙන ආයුධ හදන්න පුළුවන්. දන්නේ මේ සමහර මේ ඒ එන්චාන්ට් කරාම වාසනාවක් තිබ්බොත් ඉතින් මේ දැන් කඩුවෙන් කාට හරි ගැහුවොත් අපි හිතමු ගිනි ගන්න එන්චාන්ට් එක ආවා කියලා. ඒ කඩුවෙන් කාට හරි ගැහුවොත් ඒ එක්කෙනා ගිනි ගන්නවා. සතෙක්ට ගැහුවොත් ගිනි ගන්නවා. අපිට රෝස් වෙලාම මස් ටික ලැබෙනවා. අන්න ඒ වගේ එන්චාන්ටින් තියෙනවා. හරිද? එන්චාන්ට් වල. එන්චාන්ටින් ගැන මම ඔය හොඳටම දන්නේ. මම ටිකයි දන්නේ එන්චාන්ටින් ගැන. ඔය ෆයර් ප්‍රොටෙක්ෂන් ප්‍රෝ වගේ. ඔය ටිකක් තමයි එන්චාන්ට් කියන දන්නේ. ගොඩාක් දේවල් දන්නේ. දැන් මට කළුගල් වැඩි වෙලා තියෙන්නේ. ඒක නිසා මම අන්න අතන මේ මොනවද චෙස් එකක් තියෙනවා. අන්න එතනින් දාගෙන යනවා කළුගල් ටික. අපිට තව ඩයමන්ඩ් ටිකක් හම්බුණා වචන පැටලෙනවා. ඩයමන්ඩ් කීයක් තියෙනවද නේ මයිග. අර ඩයමන්ඩ් දෙකක් වෙන්න බෑ. අර මං කිව්වේ දෙකක් වෙන්න බැරි කියලා. තාම මෙහෙත් තියෙනවද? අඩු නැද්ද? අඩු කැරි වැඩ ගන්නවා මයින්ක්‍රාෆ්ට් තව දියන්න ඩයමන්ඩ් දියන්නට. මම හෙල්මට් එකක් නැතුණා මට ඩයමන්ඩ්. මම දාන් ඉන්නම් දැන් මගේ කලින් අයන් නාමර් එක. මේ ඩයමන්ඩ් නාමර් රවණ වෙන්නේ මොකද කිව්වොත් අපේ 20 වෙනි එපිසෝඩ් එකේ. අඩු කැරි වැඩ ගන්නවා යකෝ. අතරම ඉද කොහෙද ඩයමන්ඩ් අඩු 19ක් තියෙනවා. 19ක් තියෙන කොහොමද කිව්වොත් ඇත්ත වශයෙන්ම කිව්වොත් දැන් මම ගොඩක් වෙලා මයින් කරගෙන ආවා. මට රෙකෝඩ් කරන්න අමතකුණා. ගොඩක් ඩයමන්ඩ් හම්බුණා. ගොඩක් කියන්නේ 2 1 1 3 3 තමයි හම්බුනේ. අර මේ එන්චාන්ට් කරපු ටිපෑස් එකේ මයින් කාද්දි පොඩ්ඩක් වේගෙන් මයින් වෙනවා. හැබැයි ඒකට කොබස්ටෝන් එකෙන් මයින් කාද්දි තප්පර 5ක් විතර යනවා. ගායිස් අපිට මයින් කරන එක නවත්තලා මං හිතන්නේ අපිට කැම ගේන්න උඩට යන්න වෙනවා. මොකද කිව්වොත් මෙහෙම හાર્ට් අඩු වෙලා ඊට පස්සේ මැරෙන්නත් වෙනවා. හાર્ට් නෙමෙයි මේ මස් අඩු ටික අඩු වුණාට පස්සේ අපේ හાર્ට් ටික අඩු වෙනවා. ඒ නිසා අපි යන් කැම ටිකක් ගේ. මේ මාලිගාවෙන් හම්බ වෙමු. සාගතේ හැදිලා මැරෙන්න කලින් ටක් ගාලා උඩට යන්න. යාළුවනේ උඩට ආවා. දැන් කැම ටිකක් ගමු. මේක කෑම ඇති පේනෝනේ ඉතින් තියෙන කෑම කොට. දැන් අපි කෑම ටිකක් ගමු. අඩෝ දැන් හරක් මස් තියෙනුනේ අපිට 64යි 62ක්. අඩෝ කෑම නම් ඕන තරම් තියෙනවා. කෑම නැත්නම් කෙලින්ම. කේව් එකට යමු ඉතින්. තියෙනවා මට මේ ඕගොල්ලන්ට තව දෙයක් කියන්න තියෙනවා. මට මේ කියන්න බැරි වුණා. ඕගොල්ලොන්ගේ දැන් අපි හිතමු දැන් නිකම් මස් කෑවයි කියලා. දැන් ඔන්න හරක මැරුවා හරක මරපු ගමන් ඒව කෑවයි කියලා. එතකොට අපේ මේ මස් අණු ටික එහෙම ටක් ගාලා වැඩි වෙන්නේ නැහැ. එතකොට චුට්ටයි වැඩි වෙන්නේ. දැන් මේ පුච්චපු මස් කෑවොත් 2යි 3ක් කද්දි 2ක් 3ක් පුච්චපු මස් කද්දි වැඩි වෙනවා මස් අණු ටික. හරිද? මෙතන තව ඩයමන්ඩ් තියෙනවද? නෑ. මයින් කරලා හොයාගන්න ඕනේ. මෙහෙම හාරන් යද්දී තව ඩයමන්ඩ් හම්බුණා. තව දෙයක් ඕගොල්ලන්ට කියන්න ඕන. මම ඒක පස්සේ කියලා දෙන්නම්. ඔයගොල්ලෝ දැන් දන්නේ නැහැ රින 45ට එන්නේ කොහොමද කියලා. මම ඒක කියලා දෙන්න මුලින්ම යන්න සෙටින් වලට. මගේ සෙටින් වලට යන්න ටික වෙලාවක් යන පොඩ්ඩක් ඉන්න සෙටින් වලට යන්න. යමන් සෙටින් වලට. සෙටින් වලට දැන් මම මෙන්න මෙහෙම සෙටින් වලට ආවා. දැන් මෙන්න මෙහෙම චුට්ටක් පල්ලෙහාට යන්න මේ තියන්නේ අර සර්වයිවල් මැප් එකේ සෙටින් එකයි බෝනස් චෙස් එකේ සෙටින් එකයි. ඒක මම ඔන් කරානේ පළවෙනි එපිසෝඩ් එකේම. ඊට පස්සේ මෙන්න මෙතනට ආවම මෙන්න මෙහෙම එකක් තියෙනවා. මෙන්න මේ පළවෙනි එක ඔන් කරගන්න. මගේ එකේ නම් පොඩ්ඩක් සෙටින් වෙනස්. ඒ පළවෙනි මේක ඔන් කරගන්න. ඊට පස්සේ දැන් යන්න. ආයි ගේම් එකට. අඩෝ නේ. මම වැරදි සෙටින් එක මේව කරලා තියෙන්නේ. යාළුවනේ මම වැරදි සෙටින් එකක් මේව කරලා තියෙන්නේ. දෙවෙනි එක. ඔන්න ඕක මේව කරා. දැන් මෙන්න මේ
හાට් වලට යටින් වටන රින 54. මගේ රින 54 තමයි ඩයමන්ඩ් හම්බ වෙන්නේ. ඕගොල්ලොත් මේ රින 54ට වෙනකම් මේ කළු ගල් හම්බ වෙනකම් මයින් කරන්න. මගේ රින 54 තමයි ඩයමන්ඩ් හම්බ වෙන්නේ. හරිද? ඒක වෙනම කතාවක් නෙමෙයි. ඒක දැන් කියන කතාව. හොඳට අහන් ඉන්න. සින් එක දැන් ඕන වෙන්නේ. ඒ සෙටින් එක දැන් ඕන වෙන්නේ මොකද කිව්වොත්. දැන් ඉතින් අපි රින 57ට එනකම් මයින් කළානේ. යාළුවනේ මට එක වෙලාවකට හිතෙනවා මං ඉන්න මාලිගාව පොඩි වැඩි කියලා. මට හිතෙනවා මාලිගාව කඩලා වෙන තැනින් හදලා ඊට පස්සේ මාලිගාව තියෙන තැනින් ලොකු ගෙදරක් හදන්න. මාලිගාව වෙන තැනකින් කඩලා හදනවා. මාලිගාව හදන්න තැනක් නම් මට තියෙනවා. තව ටිපෑස් තියෙනවද දන්නේ. තව ටිපෑස් ටිකක් ගේනවා. මම මයින් කරන්න යද්දි කොහොමද ටිපෑස් ගොඩක් ගේනවා. පිස් ඕන කරනවා එන්චාන්ට් කරන්න. මම ලැපිස් ටිකක් ගලව ගන්නවා. කපා ගන්න ඕන ලැපිස් කපනවා. අම්මට හුඩියකෝ. පට්ටි ස්පීඩ් ලැපිස් ගොඩක් ඕන එන්චාන්ට් කරපු ටිපෑස් එකෙන් කඩද්දි ලැපිස් ගොඩක් ලැබෙනවා. අපි බලමු ලැපිස් කීයක් ලැබෙනවද? ලැපිස් 18ක් ලැබුණා. ඕගොල්ලන්ට සද්දයක් ඇහුණාද දන්නේ? එහෙම තමයි කේව් වලට යද්දී ඒ මයින්ක්‍රාෆ්ට් එක එක සද්ද ඇහෙනවා. මම හිතන්නේ මෙතනින් මයින් එක නතර කරොත් හොඳයි. දැන් මාලිගාවෙන් හම්බ වෙන්න. එතන ආව දැන් ඩයමන්ඩ් ටික දාගන්න. ලැපිස් 64යි හරියටම. හරිද? දැන් 54ක් තියෙනවා ඩයමන්ඩ්. මේ අර කලින් එපිසෝඩ් එකේ අපි නෙදර් ගිහිල්ලා හොයාගත්ත පවුඩර් වගේ ඒවා 64යි 12ක් තියෙනවා ඒවා. ඒ කහ පාට පවුඩර්. තා මොනවද නැත්තේ? තා ගල් වගේ පිච්චෙන්න දැම්ම දැන් එක එක පෙට්ටි වල එක එක බඩු අදාළ එකේ මේ අදාළ බඩු දාලා තියෙන්නේ. අර මම මොකක් හරි එකක දැම්ම නේද ගල් පිච්චෙන්න. ගල් 60ක් තියෙනවා. 64ක් දැම්මේ. 4 පිච්චිලා නැහැ ලී ඉවර වෙලා. මේකටම දාන්න දැන් කොහොමද මේ කවලමට ලී දාන එකේ ගලුවේ ලී දෙකම දානවා. ලයික් එකක් දාමු ඉතින් දාපු නැති කට්ටිය ලයික්. මට මේ මාලිගාව මෙතනින් කඩලා මෙතනින් ලොකු දිග ගෙයක් හදන්න හිතෙනවා. ටිකක් ලොකුයි මම ක්‍රියේටිව් වර්ල්ඩ් එකේ වෙනම වර්ල්ඩ් එකක් තියෙනවනේ. මේක නෙමෙයි වෙන වර්ල්ඩ් එකක ක්‍රියේටිව් වර්ල්ඩ් එකක ලොකු ගෙදරක් හදුවා. ඒ ගෙදර තමයි මෙතනත් මට හදන්න හිතෙන්නේ. මාලිගාව ගෙනියනවා කොහාට හරි දැන් ඔක්කොම කලින් මේ එඳගම් උඩ තියෙන උදේ කරගන්න එපා ඔක්කොටම කලින්. මාලිගාව කඩලා හදන තැන පෙන්නන්න. මාලිගාව කඩලා කොහෙද හදන්නේ කියලා මම පෙන්නන්නම්. අඩු වර්ල්ඩ් එකට මම මේ හුඟ කාලෙකින් බං ආවේ. අපිට තව